මට ටෙමු එකෙන් ඇවිල්ලා තියෙන්නේ මොනවාද කියලා බලමුද? මට ඇවිල්ලා තියෙනවා ලොකුම ලොකු එකක්. මේකෙන් මම ගෙස් කරන විදිහට මේක ඇතුලේ තියෙන්නේ මට ෆිට්නස් කරන්න උදව් වෙන දෙයක්. බලමු මොනවද තියෙන්නේ කියලා. ඒක තමයි. ඊට කලින් තව චූටි බඩු වගේක් තියෙනවා. මේල් ෆයිල්ස් තියෙනවා. මෙහෙම කරන ඒවා. ඒක මම හරි ආසාවෙන් ඉඳපු දෙයක්. මේක මම ඕඩර් කරේ මට ඉන්දියා ආරයි යන්න. ඒක මේ ලස්සනට දැක්ක හින්දා මම ඕඩර් කරා. හරිද? අපි බලමු. දැන් මේක තමයි නෙක්ලස් එක. ඒක ලස්සනයි. ඊට පස්සේ මේක තැල්ල. wow, it's nice. ලස්සනයි. ඊට පස්සේ මේ තියෙන earrings දෙක. ඒක ලස්සනට තියෙනවා. I'm so happy. මේක 1000 ගාණක් වුණේ ළමයි. මේ ගානට මං හිතන්නේ කොහෙන්වත් ගන්න පුළුවන් කියලා. සෙට් එකක්. ලස්සනට තියෙනවා. so happy. ආයි තියෙනවා. මේ ඉතින් ගෑල් ළමයි දන්නවනේ අපිට මුණ තියෙන වැඩිපුර රෝම කපා ගන්න දවනිදා. මම මේකෙන් 10ක් 12ක් මම මේ 12ක් විතර තියෙන ඕඩර් කරා. මේව ඕන වෙන නිසා. ඕකේ ඊළඟට තියෙන්නේ යෝගා මැට් එක. යෝගා නෙමෙයි. මේක යෝගා මැට් විදිහටත් ගන්න පුළුවන්. එහෙනම් මම කරන්නේ යෝගා නෙමෙයි. මට කැලිස්තෙනික්ස් වලට සපෝට් කරන එක අපි බලමු. හැබැයි මේක නම් ඉස්සල් නෑ, දෙන්නෙත් නෑ. පොඩ්ඩක් අර ඝනකම මදි. ඒත් මේක ඕකේ වඩා දිගයි. මේක ෆෝල්ඩ් කරන්න පුළුවන් එකක්. ඒ හින්දා ඕන තැනක අරන් යන්නත් පුළුවන් ට්‍රිප් එකක් යද්දී වල. ඕනම වෙලාවක අරන් යන්න හරිම ලේසි. මේක හොඳයි අත්‍තරම ලොකුෙත් එක්ක. ඒකට මම කැමතියි. අමුතු සුවඳකුත් එනවා. ඊට පස්සේ අපි යමු මෙන්න මේ චූටි එකට. චූටි පාර්සල් එකක්. මොකටද වලද මන් දන්නේ මෙච්චර චූටි එක. අපරාධන සල්ලි යාලට නේද? මේකේ ගහලා තියෙන nail glue debonder කියලා. මං හිතන්නේ මේක මම මේක යූස් කරේ කියන්නේ nail glue එකයි මේකයි කියන්නේ nail එකයි මේක ගෑවට පස්සේ ගැලවෙන එකක් මේක. ඊට පස්සේ තියෙන cutex එක. color gel. ලස්සන පාටක් මේක හොඳයි. බලන්න. ලස්සන කලර් එක. ඒක තමයි ආසයි. මේක වැඩි ගාණක් වුණේ නැහැ. මට මතකද 600 ගාණක් හරි 700 ගාණක් හරි වුණේ. ලස්සනයි. සපියා මේකට. ඔයාලට කියන්න ළමයි මේ දවස්වල අපේ ගෙදරට කොරියා එකෙන් එනවා ඉවර යන්න. ඒ මිනිස්සු බලන්නේ මොනවාද මෙයා මෙච්චර මේ ගෙන්නන්නේ කියලා. මේ තියෙන්නේ ස්පෝර්ට්ස් බ්‍රා. මම ඕඩර් කරේ මට මලන් තියෙනවා ඒ වගේ කිට්ස්. ඒ වුණාට මට දැන් අලුතෙන් ඕඩර් කරන්න ඕන අරව ගොඩක් පරණ නෑ. මාස 6ක් වගේ එක දිගට අඳිනවා. ඒව හොඳට තියෙනවා. ඒ වුණාට තව කිට් එකක් මට ඕඩර් කරන්න ඕන. ඉතින් මේ තියෙන ස්පෝර්ට්ස් බ්‍රා එක. ක්‍රෝස් පාට තියෙනවා. මේ පාට තියෙනවා. මේ පාට තියෙනවා. මේකෙන් මට කියන්නේ මේක නම් හොඳයි ඈ. ක්වොලිටි එක මාරු. ඒ වුණාට මට ප්‍රශ්නයක් තිබුණේ මට මේකට හරියන කලිසම් තියෙන සෙට් එකක් මට හොයාගන්න බැරි වුණා. මම වෙනම තමයි ගත්තේ. මට ඔෆර් එකක් ආවා ස්පෝර්ට්ස් බ්‍රා තුනම හම්බුනේ 1500 ගානකට. පස්සේ මේ තියෙන මම නිකන් ගෙස් කරලා ගත්ත කලිසම්. ඒවත් අවුලක් නැහැනේ. මෙහෙම අඳින්න පුළුවන්. ඒ දෙක මැච් වෙනවා. මේ දෙක. ඊට පස්සේ මේ දෙක. බ්ලැක් එක.
මේකට ඉතින් එකක් නෑ මේකට මොකක් හරි එකක් අඳිනවා. තව තියෙන්නේ මේක. චූටි කරාබ් තියෙනවා. සමා වෙනවම නහය පොඩ්ඩක් මොකක්ද වුණා. මේවා ඇවිල්ලා ක්ලියර් රබර් ටේප්ස්. මම මේවා ඕඩර් කරේ මට පොඩි වෙඩින් එකේ වැඩ වගේකට අවශ්‍යතාවයක් තිබිලා දැම්මා. ක්ලියර් රබර් පටි. අපි දැන් යන් අනිත් පාර්සල් එකට. ඒකේ බලමු මොනවද තියෙන්නේ කියලා. මේක එළිය නම් ගහලා තියෙන්නේ nail glue nail polish remover moisturizer කියලා. අපි නිකන් බලමු. මේක ඇවිල්ලා crackle gel polish කියලා. හරිද? මේක මම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. මේකේ තියෙන්නේ මේක ගෑවට පස්සේ නිකන් අර බිත්තර කට්ට කුඩු වෙලා වගේ අර ක්‍රැක් වෙලා වගේ මේ වෙනවා. මම ඔයාලට කරොත් මම ඔයාලට මේක try කරලා දාන්න. ක්‍රැක් වෙනවා කියලා තමයි තිබුණේ. හරි අමුතු දේවල් තියෙනවා nails වල. දන්නේ නැති දේවල් මම එක එකව ගෙන්නලා try කරනවා. මොකද chain එකේ ඉස්සර ගෙන්නන්න පුළුවන් කමක් තිබ්බේ නැහනේ. මේක ඇවිල්ලා gel polish remove කරන එක. මේකෙනුත් කළා බලලා කියන්නම් වෙනවද කියලා. ඊට පස්සේ අපිට තියෙනවා moisturizer එක. මේක නම් මම නිකන් ආතලයකට වගේ දැම්මේ. මේක එක දවසක් වගේ ගාලා බලලා ප්‍රශ්නයක් නැත්තම් තමයි ගන්නෙ. මේකේ තියෙන්නේ vitamin C whitening cream කියලා underarms වලට වගේ තියෙන එක. මේක කොරියන් product එකක්. ඉතින් මේක ගොඩාක් ලංකාවේ කට්ටිය reviews දාලා තිබුණා. ඉතින් මම කෝකටත් කියලා ඉතින් අපි ලංකාවේ කට්ටිය cream ගානවා නේද? මම ඉතින් පොඩ්ඩක් මම එහෙම කවදාවත් ගාලත් නැහැ. එහෙම හිසුදු වෙන්නේ නැහැ එහෙම කියලා. ඒ වුණාට මට හිතුණා නිකන් try කරලා බලන්න ඕනි කියලා. දැන් වෙඩින් එකත් ළඟ හින්දා ඉතින් මාස දෙකක් විතර තව තියෙන හින්දා දැම්ම චුට්ටක් ගාලා බලනවා මොකක් හරි වෙනසක් වෙනවද කියලා. නැත්තම් මම මේක විසික් කරනවා මේ සෙට් නැත්තම් ඕනම ක්‍රීම් එකක් මම දවසත් එකක් ගාලා බලනවා හරි නැත්තම් අයින් කරා. මේ නැත්තම් ඉතින් ඕනතරම් දැන් සැලොන් වල ට්‍රීට්මන්ට් තියෙනවානේ. ඉතින් එහෙම එකකට යනවා. ඉතින් අර මේක චුට්ටක් try කරලා බලනවා. මේක හොඳ වුණොත් මම ඔයාලට කියන්නම්. මොකද ඉතින් ගොඩාක් ලංකාවේ ගෑල් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් නේ underarms කළු වෙලා ඒ වගේ බෙල්ල කළු වෙලා වගේ ප්‍රශ්න. ඉතින් අර බලමු. ඔයාලත් මොන හරි එහෙම දන්න දේවල් තියෙනවා නම් කියන්න. නැත්නම් අර මේ දවස්වල තියෙනවානේ අර මොනවාද? සැලොන් වල කරන්නේ අර ඩර්මාබ්ලේ මොකද්ද? අයියෝ ඒ කියන්නේ බොඩි පොලිෂ් කියනවා. අයි කියනවා මයික්‍රෝ ඩර්මාබ්ලේෂන් හරි මොකක් හරි එකක් කියනවා. ඒකට හරියනවා කියලා කියන නෙතෙක් ගාන ගොඩාක් වැඩි. ඒ වුණාට මේ එහෙම එකක් කරන්න ඕන හොඳයි. ඉතින් අර ක්‍රීම් එකකට යනකොට බලනවා ඉතින් මේකෙන් චුට්ටක් හරි ෂේප් කරගන්න පුළුවන්ද කියලා. බැරි වුණොත් එහෙම කරනවා. ඔයාලට මතකද දන්නේ මම මගේ TikTok එකේ ඉන්න කෙනෙක් නම් දන්නවද මම සබා සිලෝන් එකේ ප්‍රොඩක්ට් එකක් ගෙන දැම්මා. ඒ ප්‍රොඩක්ට් එක නම් මාරම හොඳයි. මම ඒක යූස් කරා. ඒක වැඩි ගානකුත් නෑ හරිද? මම ඒක යූස් කරා. මගේ දන හිසේ එහෙම මගේ දන හිස පොඩ්ඩක් කළුයි. කියන්නේ දන පොල් කට්ට හරිය. මම ඒක එහෙම ගෑවා. කියන්නේ පොඩි අර කලර් අප් එකක් තියෙනවා කියලා මට දැනෙනවා ඒක. දැන් ඒක අර underarms වලට එහෙම යූස් කරන්න තියෙන එක හදපු එකක් නෙවෙයිනේ. ඒ වුණාට ඒක අර එළියේ තියෙන areas වලට කියන්නේ කකුල් දෙක කලව වෙනවා නම් අපිට පැහැපත් වෙන්න ඒක මාරු. ඒකේ තියෙන්නේ whitening body lotion කියලා එකක්. ඉතින් ඔන්නෝම තමයි. ඉතින් ඔයාලට මොන හරි මට කියලා ටෙමු එකෙන් order කරගන්න ඕන නම් Shein එකෙන් order කරගන්න ඕන නම් ඔයාලා කරන්න ඕන මොකද්ද description එකේ දෙන WhatsApp channel එකට ආවිලා ඒකේ තියෙන number එකට message එකක් දාන්න. ඉතින් කියනකලා මම subscribe කරලා තියාගන්න ඔයාලා කැමති නම් එහෙනම් ගිහින් තව වීඩියෝ වලින් හම්බෙමු.